ආයුවන් කණින් කොණින් අපිට දැනගන්න ලැබෙනවා දැනට ලංකාවේ නැවත වාරයක් වෛරස් එකක් පැතිරෙමින් යන බව. ඉතින් ඒක කොරෝනා විය හැකියි කියලත් නිගමනයකට වෛද්‍යවරු ඇවිල්ලා තිනවා. ඉතින් ඒ නිසා පෙර සූදානමක් ලෙස ඔන්න මම නම් අද මේ ඉරමුසු පානයක් පානය කරන්න යන්නේ. ඉතින් මේ පානය අද විතරක් නෙවෙයි අපි සතියකට මාසයකට විතර සැරයක් කොහොම හරි ඉරමුසු පානයක් කොළ කැඳ එකක් අනිවාර්යයෙන්ම ගන්නවා. අද මම යන්නේ මේ ඉරමුසු තම්බලා ඉරමුසු පානයක් හදාගන්න. මේක පානය කිරීම තුලින් අර පෙර සූදානමක් තියෙනනේ. පෙර සූදානමක් තිබ්බහම මේක අපි පානය කරලා තියෙනවා නම් අපේ ශරීරයට යම් විස බීජයක් ඇතුල් වෙලා තියෙනවා නම් ඒ විස බීජ මර්ධනය කරගන්න පුළුවන් ශක්තියක් අපේ ලේ ධාතුව හරහා නහර හරහා අපේ ශරීරයේ මැඩ පවත්වා ගන්න ඒ විස බීජය විනාශ කරන්න පුළුවන් ශක්තියක් අපේ රුධිරයෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් අර රුධිරය පිරිසුදු ගැනීම සඳහා අපේ මේ ශරීරයේ තියෙනා වූ ඒ විස බීජ හරණය කර ගැනීමට මෙන්න මේ ඉරමුසු පානය ඊටාම ගුණයි. මේක හරීම වටිනා ඖෂධයක්. ඒ වගේම තමයි මේක මේ මුත්‍රා ආසාදන රෝග වලටත් ඒ වගේම උස්නෙන් හට ගන්නා සියලුම රෝග වලට මේක ඊටාමත් ගුණදායකයි. ඒ වගේම තමයි අපේ මේ මල පහ කිරීම අපහසුතාවයක් තියෙනවා නම් මේ කොළ ටිකක් කඩලා තම්බලා මේ විදිහට හදලා බිව්වනම් ඔන්න මල පහ කිරීමේ අපහසුතාවයත් ඉතා ඉක්මනින් අපිට සාදා ගන්න පුළුවන්. ඉතින් මේ කොළ ටිකක් කඩලා හොඳට පිරිසිදුවට සෝදලා මේ වාගේ කැබිලි වලට කපලා ඒක ඊට පස්සේ අපි මුට්ටික දාලා වෙලා තම්බන්න ඕන. මේක වැඩිපුර හැබැයි ඔන්න තම්බාගෙන බොනවා නම් හොඳයි. කොහොමද ඒ සාමාන්‍යයෙන් අපි මේක භාජනයකට දාලා වතුර 8ක් වාගේ දාලා ඒ වතුර 8 එකට දෙකට වාගේ සිඳවලා අන්න ඒ ප්‍රමාණය අරගෙන පානය කරනවා නම් හරීම ගුණදායකයි. එතකොට අපේ අර ශරීරයේ තියෙනා වූ සියලුම රෝග නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. ශරීරයට සිසිලක් ගුණයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ වගේම ආහාර අරුචිය වැඩි වෙනවා. ඉසරුජාව හැම ඇවිලිලා තියෙනවා නම් ඒවා පහ වෙලා යනවා. ලේ ධාතුව පිරිසුදු කරගන්න හොඳම ඖෂධ පානයක්. ඉතින් අද පවතින මේ පාරිසරික විස බීජ හරණය කර ගැනීමට මෙන්න මේ වාගේ දේවල් වලට යොමු වෙන්න වස විස නැහැ. ඊටාම ගුණදායකයි. ඔබ ඔබේ දරුවන්ද ඥාතීන් හිත මිත්‍රාදීන් එක්ක මේක කොළ කැඳ එකක් හදලා පානය කරන්න. ඒ වගේම තම්බලා මේක පානය කරන්න. මේ පානය කිරීම තුළින් ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු ලබා ගන්න පුළුවන්. මාගේ නාලිකාව ඔයාලට තාම subscribe කරන්න බැරි වුණා නම් මේ දැම්ම subscribe කරලා පහළ තියෙන all notification bell icon එකත් ඕකේ කරලා like කරලා තියාගන්න. ඒ වුණාම ඒ තුලින් ඔබේ ශරීර සෞඛ්‍ය නිරෝගීව තබා ගැනීම සඳහා දැනුම අවබෝධය ලබා ගැනීමට නිරන්තරයෙන් ඉක්මන් වගා YouTube නාලිකාවත් එක්ක රැඳී සිටින්න. හොඳයි. ඉතින් අද රැඳී සිටි ඔබට වාසනාවන්ත සුබ දවසක් වේවා. නිදුක් නිරෝගී දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නැවතත් මෙවැනි ගුණාත්මක වීඩියෝ එකකින් ඔබ හමුවට එන තෙක් ඔබට දීර්ඝායු වේවා.